ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ෆ්‍රී ඉන්ටර්නෙට් යන්න පුළුවන් අයිටම් එකක්. ඒ කියන්නේ VPN එක හරහා. ඉතින් මෙහෙමයි මේක සාමාන්‍යයෙන් දවස් 7යි පුළුවන් තියාගන්න. ආයි අලුතෙන් අපි ලින්ක් එක හදා ගන්න ඕනි. මේක Apple ෆෝන් එකට උනත් Android ෆෝන් එකට උනත් කැමති එකකට යූස් කරන්න පුළුවන්. දැන්ට මම චෙක් කරේ Airtel වලට විතරයි. බොහෝ දුරට ඩයලොග් වගේ පැකේජ් බලලා ඒ වගේ වෙනුත් පුළුවන් WhatsApp පැකේජ් එකෙන්. දැනට මම Airtel එකේ try කරලා තියෙනවා ඕනි තරම්. මම සාමාන්‍යයෙන් TikTok එහෙම බලනවා නම් බලන්නේ. ඒ පැකේජ් ෆ්‍රී පළවෙනි වීඩියෝ එක වගේ පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඊට පස්සේ අවුලක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මොනවා හරි ටිකක් ස්පීඩ් එක තියෙන පැති වලට හොඳයි. ස්පීඩ් එක පොඩ්ඩක් අඩු නම් ඉතින් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා ඒක. වැඩි කතාවක් ඔන්න ගිහිල්ලා බලමු අපි වීඩියෝ එකට. ඉතින් ඔයාලට යන්න තියෙන්නේ මෙන්න මේ සයිට් එකට howdy.id කියන සයිට් එකට. මේකෙන් තමයි අපි අපිට ඕනි කරන ලින්ක් එක හදාගන්නේ. ඒකේ මෙන්න මෙතන ක්ලික් කරාම වර්ග ගොඩක් තියෙනවා. අපිට ඕන නම් VMESS සර්වර් එකක් හදාගන්න පුළුවන්. Trojan එකේ හදාගන්නත් පුළුවන් VPN එක. මම නම් හදන්නේ Trojan එකේ. ඉතින් Trojan ක්ලික් කරලා Trojan එකට යන්න. ඒක ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ තියෙනවා. France වල, US වල, UK වල, එතකොට ලංකාවට ගැලපෙන්නේ සිංගප්පූර්. ඉතින් සිංගප්පූර් වල මෙතනින් අපි හොඳ සර්වර් එකක් හදාගන්න ඕනි. කැමති එකක් තෝරලා මම මෙන්න මේ සර්වර් එක තෝරගන්නවා. ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඉතින් ඇඩ් හරි දැන් තියෙන මෙන්න මෙහෙම එනවා. අපි මෙතනට යූසර් නේම් එකට ඔයාලට කැමති ටිකක් ගහන්න. පාස්වර්ඩ් එකටත් එහෙම විශේෂයක් නැහැ. කැමති ටිකක් ගහන්න. මෙන්න මෙතන SNI bug host එකට අපි ගහන්න ඕනේ. සිම්පල් වලින් whats.com කියලා. ඊට පස්සේ මෙතන verify කරලා මෙතන ඉල්ලන්නේ මොනවාද? traffic light verify කරලා create කරන්නයි ඕනි. ඊට පස්සේ මෙහෙම උඩට එනවා. උඩට ආවට පස්සේ මෙන්න මෙතනින් එනවා මෙන්න මෙහෙම. අපිට තියෙන්නේ මෙන්න මේක copy කියන ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනට එනවා. මේක copy කරගන්න ඕනේ මේ link එක. ඔයාලට file එක ගන්න ඕන නම් file එක ගන්න පුළුවන් download කරලා. එහෙම ඕනේ නැහැ අර copy කරගන්න. ඊළඟට ඕනේ ඔයාලට මෙන්න මේ V2 box කියන app එක. මේ app එක download කරගන්න. දැන් ඔයාලට පේනවා දැන්ටම මම දෙකක් add කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ධන icon එක ක්ලික් කරලා allow දීලා paste කරගන්න. දැන් ඒ හැදුවේ එකත් ආවා. ඒක තමයි මේ අඩුම pin එකට ආවේ. ඒක තමයි අඩුම pin එක තියෙන එක තමයි උඩට එන්නේ. ඉතින් උඩට ආවා ඒක. ඒක pin එක 483ක් තියෙනවා. ඉතින් ඊට පස්සේ home එකට ඇවිල්ලා මෙතන අපිට තියෙන මේක site කරන්න තමයි. එතකොට සයිට් කරන්න කලින් මම ඔයාලට පෙන්නන්නම්. මගේ Airtel පැකේජ් එකට ගිහිල්ලා එතකොට තියෙන්නේ මෙන්න මේ බැලන්ස් එක බලන්න 875යි MB තියෙන්නේ. එතකොට මම දැන් යනවාම app එකට දැන් කනෙක්ට් වුණා. කනෙක්ට් වුණාට පස්සේ මෙතන පෙන්නන්න ඕනි මෙන්න මේ සිංගප්පූර් ලාංඡනේ. ඒ කියන්නේ කොඩිය. ඊට පස්සේ ස්පීඩ් එක තියෙනවා. අපි ඔන්නම් ස්පීඩ් ටෙස්ට් එකක් කරොත් ස්පීඩ් ටෙස්ට් එක නම් මේක ඇත්තට ලොකු ස්පීඩ් එකක් නැහැ. ඒ වුණාට සාමාන්‍ය TikTok හිමින් සැරේ ඔන්නම් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඩයලොග් වගේ එකක් පාවිච්චි කරලා බලුවොත් මේක චෙක් කරලා මීට වැඩි ස්පීඩ් එකක් තියෙන්න පුළුවන්. මොකද ඩයලොග් එකේ පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි. සාමාන්‍යයෙන් හොඳයි ඩයලොග් එක වගේ පුළුවන් නම් try කරන එක. Airtel එකේ මෙන්න මේ ස්පීඩ් එක තමයි අපේ පැත්තට තියෙන්නේ.
ඔයාලට පේනවනේ එතකොට ඩවුන්ලෝඩ් සාමාන්‍යයෙන් මේක නම් පෙන්වන්නේ පොඩි ගාණක්. ඒ වුණාට ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් දැන් TikTok එකට ගියොත් පළවෙනි වීඩියෝ එක තමයි පොඩ්ඩක් ලෝඩ් වෙන්න පරක්කු වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ මේ ටික මියුට් කරනවා. මොකද කොපිරයිට් අදින්න පුළුවන් හින්දා. ඉතින් ඔන්න ඔය වගේ තමයි TikTok එක පොඩ්ඩක් පළවෙනි පාර පොඩ්ඩක් ඒ කියන්නේ කනෙක්ෂන් එක ඇප් එකට ස්ටේබල් වෙන්න ඕනේ. එතකොට ටිකක් කළා යද්දී ඕක බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් GB බර ගාණක් වෙනකල් මම බලනවා. TikTok බලනවා නම් එහෙම අවුලක් එන්නේ නැහැ මාසෙකට. සාමාන්‍යයෙන් ඉතින් පැකේජ් එක දාගන්න එයාටල්ලගේ TikTok එක්කලා ඉතින් 900 ගානක්ද කොහේ යනවා. මම නම් එහෙම දාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් TikTok බලන්න ඕන්න බලනවා වුණාට සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ ඇප් එක දාගත්තට පස්සේ ඉතින් මට ඕනි තරම් බලන්න පුළුවන්. ඊට පස්සේ ඇප් එකක් අප්ඩේට් දාගන්න ඒ වගේ දේවල් වලටත් මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැති හින්දා ඔයාලා ඉතින් try කරලා බලන්න. ඔයාලට පේනවනේ එහෙම ස්පීඩ් එක පොඩ්ඩක් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් හොඳයි. ඒ කියන්නේ කනෙක්ෂන් හොඳ පැති වලට මේක ගොඩක් හොඳයි. මොකද ලෝඩ් වෙන්න යන වෙලාව අඩුයි. ඩයලොග් වගේ නම් මීට වැඩි ස්පීඩ් එකකින් එනවා. software උන අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කරගන්න වාසි. ගොඩක් කරාට ෆිල්ම් එහෙම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මේකෙන් Telegram එක හරහා. ඒ වගේම ඔන්න අපිට YouTube උනත් යන්න පුළුවන්. YouTube ගියාගේ වීඩියෝස් බලන්න පොඩ්ඩක් අර ලෝඩ් වෙන්න පරක්කුයි පොඩ්ඩක් මේවා. ඒ කියන්නේ පොඩ්ඩක් වීඩියෝ එකේ quality වැඩිනේ මේ සාමාන්‍ය පෙන්නන ඒවා මේ. ඉතින් මේ වගේ තමයි. ඔයාලට පුළුවන් ඉතින් මේක ඔන්න යූස් කරලා සාමාන්‍ය ෆ්‍රී ඉන්ටර්නෙට් යන්න සිග්නල් තියෙන පැති වලකට ටවුන් එකකට වගේ නම් ගොඩක් හොඳයි. මේකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න Telegram එකේ සාමාන්‍යයෙන් හොඳයි මේ වැඩේ. මාත් ෆිල්ම් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න මේක දාලා ගොඩක් වෙලාට ඇප් එකක් Apple එකේ නම් අප්ඩේට් කරගන්න මේක දාලා. මොකද MB ගාන GB ගාන වැඩි. ඒ වගේ ඉතින් chance එක තියෙනවා. normal package එකක් දාගත්තට පස්සේ ඉතින් ඒක හොඳයි. හරි ඉතින් මේක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, share කරන්න, comment එකක් දාන්න. හොඳයි නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් comment එකක් දාන්න. ඊට පස්සේ subscribe කරලා යන්න my channel එක. Thank you. sorry අන්තිමට පෙන්නන්නම් data කැපිලාද නැද්ද කියලා. ඊට පස්සේ මේක මම disconnect කරනවා. disconnect කරලා මම ඔන්න පෙන්නන්නම් ඔයාලට data කැපිලා නැහැ. 875ම තියෙනවා. ඉතින් කට්ටියට ජය වේවා.